ඔබ දන්නවද රාවණා රජුගේ ලංකාපුර රාජධානියේ ප්‍රධාන ద్వාරය රැකවල් කළ ඒ බිහිසුණු ආරක්ෂිකාව කවුද කියා? ඇය නමින් ලංකිනී. රාවණා රජු විසින් ලංකාපුරේ උතුරු දොරටුව ආරක්ෂා කිරීම සඳහා පත් කර සිටි මහා බල සම්පන්න රාක්ෂසිය ඇයයි. ඇය සතු වූ අසමසම ශක්තිය නිසාම කිසිදු සතුරෙකුට ලංකාවට ඇතුළු වීම සිහිනයක්ම පමණක් වුණා. එහෙත් වසර දහස් ගණනකට පෙර ඇයට ලැබුණු ශාපයකින් කියවුණේ වානරයෙකු විසින් ඇයව පරාජය කළ දිනක ලංකාපුරයේ විනාශය ආරම්භ වන බවයි. ඒ කියමන සැබෑවක් කරමින් හනුමන්තා ලංකාවට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේදී ලංකිනී ඔහුට දැඩි ලෙස බාධා කළාය. එහිදී ඇති වූ දරුණු සටනින් ලංකිනී පරාජයටපත් වූ අතර එය මහා රාවණ අධිරාජ්‍යයේ අවසානයේ සනිටුහන් කළ පෙර නිමිත්තක් වුණා. එහෙත් පිටස්තර ලෝකයෙන් ලංකාව බේරා ගැනීමට ඇය දැරූ ප්‍රයත්නය අදටත් මතකයේ ඇත්තේ බොහොම ටික දෙනෙකුට පමණි.